තත්පර හැටින් සුවපත් හිටක්. චිකුන්ගුන්යා කියන්නේ ඩෙංගු වෛරසය පතුරවන ඊඩීස් මදුරුවන් මගින් පැතිරෙන වෛරස් රෝගයක්. චිකුන්ගුන්යා කියන වචනය ටැන්සානියානු භාෂාවෙන් ඉදිරියට නැවීම වගේ තේරුමක් දෙනවා. මේ රෝගය ඇතිවෙන අධික හන්දි වේදනාවන් නිසා රෝගීන් සිටින ඉරියව්ව තමයි මෙතනදී විස්තර කෙරෙන්නේ. චිකුන්ගුන්යා පැතිරෙන්නේ වෛරසය ආසාදිත පුද්ගලයෙකු මදුරුවෙකු දෂ්ට කිරීමෙන් සහ එම මදුරුවා තවත් පුද්ගලයෙකු දෂ්ට කිරීමෙන්. ඊඩීස් මදුරුවන් දිවා කාලයේ දෂ්ට කරන අතර පිරිසුදු ජලය තමයි මදුරුවන් බෝ වෙන්නේ. මදුරු දෂ්ට කිරීමෙන් දින 4ත් 8ත් ඇතුළත රෝග ලක්ෂණ පින්නම් කරනවා. සමහර විට මේ කාල සීමාව දින 2 සිට 12ක් දක්වා වෙනස් වෙන්නත් පුළුවන්. ප්‍රධාන රෝග ලක්ෂණ වෙන්නේ ඉහළ ශරීර උෂ්ණත්වය, දරුණු හන්දි වේදනාව, හිසරදය, මාංශපේශි වේදනාව, ශරීරයේ අත්, පා, මුහුණේ රතු පැහැපළු දැමීම, ඇස් රතු වීම, ඔක්කාරය සහ සිරුරට වෙහෙසක් දැනීම. බොහෝ අය සතියක් වගේ කාලයකින් සෝ වුණත් හන්දි වේදනාව සති හෝ මාස ගණනක් තියෙන්නත් පුළුවන්. ලදරවන් වයස්ගත පුද්ගලයන් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් අධි අවදානම් සහිත පුද්ගලයන් ලෙස සැලකන්න පුළුවන්. දරු ප්‍රසූතියේදී මවගෙන් දරුවාට චිකුන්ගුන්යා ආසාදනය වෙන්න පුළුවන්. ආසාදනය නිසා දරුවාට ලේ ගැලීමේ අවදානම ඉහළ යනවා වගේම හදවත සහ මොළේ සම්බන්ධ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔබ ආසාදනය වෙලා හිටියෙත් මව්කිරි දීමට ඒක බාධාවක් නැහැ. චිකුන්ගුන්යාව කරන්න තියෙන්නේ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම පමණයි. රෝගය හැදුණු විට ප්‍රමාණවත් ලෙස විවේක ගැනීම සහ ප්‍රමාණවත් ජලය පානයෙන් ගොඩක් වැදගත්. උණ සහ වේදනාව සඳහා පැරසිටමෝල් පමණක් පාවිච්චි කරන්න. ඇස්පිරින් සහ NSAID කාණ්ඩයට අයත් වේදනානාශක භාවිතා කරන්න එපා. මදුර දෂ්ටන වැළැක්වීමට ශරීරය හුඬින් ආවරණය වන ඇඳුම් ඇඳින්න. මදුර විකර්ෂක භාවිතා කරන්න. නිදා ගන්නා විට මදුර දැල් භාවිතා කරන්න. හැකි සැමනිටම ජනිල දොරවල් වසා තබන්න. එහෙම නැත්නම් දැල් භාවිතා කරන්න. නිතිපතා ගෙදරවට පිරිසිදු කර තැන්පත් වන ජලය ඉවත් කරන්න. මල් භාජන, ටයර්, ජල ටැංකි නිතිපතා පිරිසිදු කරන්න. තත්පර හැටින් සුවපත් හිටක්. මතක තබා ගන්න. චිකුන්ගුන්යා උණ හා දරුණු සංදි වේදනාව ඇති කරනවා. නියමිත කාලයට ලබා ගන්නා නිසි ප්‍රතිකාරත්, හොඳින් විවේකයත්, හොඳින් ජලය පානය කිරීමත් නිසා බොහෝ අය සම්පූර්ණයෙන්ම සුව වෙනවා. මදුර දෂ්ටන වැළැක්වීම සහ මදුරන් බෝවන ස්ථානීයවත් කිරීම චිකුන්ගුන්යා රෝගයෙන් ආරක්ෂා වීමට හොඳම මඟයි.